හෙලෝ ගයිස්. ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ මම මගේ යාළුවොත් එක්ක එකතු වෙලා පොඩි ඩේ අවුට් එකක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අපි කට්ටියම මේ විදියට එළියට ගියේ අවුරුදු 2කට විතර පස්සේ. ඉතින් දැන් අපි මේ ඇවිත් ඉන්නේ මෙහි තියෙන පාක් එකකට. එහෙනම් එන්න යමු මාත් එක්ක අපි අද මොනවද කරේ කියලා බලන්න. A few minutes later. ඔන්න ඉතින් අපි ටිකක් දුර ඇවිදන් ඇවිල්ලා නතරුනේ මෙන්න මේ වොලිබෝල් කෝට් එක ළඟ. අපි කට්ටිය මෙතනට එද්දී උදේ 11ට විතර. මෙහෙ වින්ටර් සීසන් එක වුණත් අද හොඳට අවුව තිබිච්ච නිසා අපිට ලොකු සීතලක් තිබුණේ නැහැ. එහෙනම් අපි දැන් සෙල්ලම් කරන්න යමු. අපි කට්ටියම 11 දෙනෙක් හිටපු හින්දා ටීම්ස් දෙකකට බෙදිලා වොලිබෝල් ගහන්න තමයි මේ යන්නේ. එහෙනම් දැන් අපි අපේ මැච් එකෙන් ටිකක් බලමු. It's been 84 years. Hours later. Head out of the game, I don't play that fact. Would you let me go? No, you never come back. I'ma be the best that you never had. I'ma kick back when you fake like that. Head out of the game, I don't play that fact. Would you let me go? No, you never come back. I'ma be the best that you never had. I'ma kick back when you fake like that. Head out of the game, I don't play that fact. Would you let me go? No, you never come back. I'ma be the best that you never had. Would you let me go? No, you never come back. I'ma be the best that you never had. I'ma kick back, 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 back. I'ma kick back, back, back. I'ma be the best that you never had. කොහොමාරි අපි පැය දෙකක් විතර එක දිගට සෙල්ලම් කරලා පස්සේ පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඒ බ්‍රේක් එක අතරතුර කරපු පොඩි දෙයක් දැන් බලන්නකො එහෙනම්. දැන් නම් ඉතින් දවල් 2ට විතර කට්ටියටම හොඳටම බඩගිනි නිසා අපි කට්ටිය අරගෙන ආපු කෑම ටික කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.
5 minutes later. මතක සටහනක් විදියට වීඩියෝ එකක් කරන්න අපේ කට්ටියව එක විදියකට තියාගන්න තියෙන අමාරුව බලන්නකෝ. කඩේ මගේ එක මොකද්ද කරන්න කියන්නේ මොනවද අල්ලන්නේ මෙහෙම මේවා කරනවා මේ පටන් ගන්නවා ලස්සන පොඩ්ඩක් දෙකමද එක මෙතන මෙන්න මේ ගන්න එන්න සෝ මගේ කොටාය ලං වෙන්න ඔය රවුමක් හදන්නකෝ මොකක්ද ඔව් මේ කල්ල ගන්න මෙයා පටන් ගනි මම ඉන්න අතේ මම පටන් ගන්න Finally. ඒ වීඩියෝ එක කරලා මහන්සියට ආයෙත් තව බීම්බොන් ඔන්න ඉතින් ඊට පස්සේ තව එකක් මෙහෙම හරිද S දෙක වහගෙන ඉන්නේ 1 2 3 කියලා ඔයාලා කාගේ හරි මූණක් දිහා බලන්න ඕන ආ ගේම් එකක්ද සර්විස් බන්ද බලපන් මම දිහා බලමු එහෙම බලපුවම අවුට් වෙනවා දෙන්නම එකම මූණ දිහා බලන් හිටියොත් දෙන්නම එක මොන කියන්නේ දෙන්න දැන් මම ඔයාලා හෑන් කරනවාද අප ඔයත් මගේ මූණ දිහා බලන් අපි දෙන්න A few minutes later. හරි 1 2 3 යේ කවුද අවුට් උනේ හරිද කොහොමද අයියේ මම මේ රයි නයින් වෙන්ද emotional damn it on 1 2 3 ආන්සක බලන්න කවුරුත් නැද්ද ආයේ 1 2 3 ඔබේ අවස්ථාවේදී හරි අපි ආවේ වොලිබෝල් ගන්න සූදානම් වන්නේ අත කඩන්න යන්නේ let's go දැන් ඉතින් වෙලාව 3:00ට විතර අපි ආපහු සෙල්ලම් කරන්න තමයි මේ යන්නේ. කලින් මගේ යාළුවා කිව්වා වගේ 7 කඩන්න තමයි මේ යන්නේ. ඉතින් මේ ගේම් එකේදී වෙන්නේ කට්ටියම මෙහෙම රවුමකට හැදිලා බෝලේ වට්ටන්න නැතුව 6 පාරක් කට්ටියම පාස් කරන්න ඕන. 7 වෙනි පාරදී බෝලේ පාස් කරන්න නැතුව බෝලේ අතේ තියෙන කෙනා බෝලෙන් කාට හරි ගහන්න ඕන. ඉතින් ඒ ගුටි කන එක්කෙනා අවුට් වෙනවා. අපි කට්ටියට නම් බෝලේ 6 පාරක් එක දිගට වට්ටන්න නැතුව පාස් කරගන්න බැරුව හිටපු හින්දා 2-3 වතාවක් තමයි කට්ටිය පූලෙන් ගුටි කෑවේ. Weeks later.
දවසකට විතර පස්සේ අපි දැන් යන්න තමයි හදන්නේ. අද දවස නම් කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. එහෙනම් ආයෙත් අලුත් vlog එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. බයි.